ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසු Hello everyone, welcome back to my YouTube channel. අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ productive study වගේ අපේ නම් බ්ලොග් එකට යමු. මුලින්ම මම භූගෝලය ප්‍රශ්න වගේකට උත්තර ලිව්වා. උත්තර ලියන අතරතුර මම භූගෝලය පාඩම් කරා. දැන් නම් උත්තර ඉවරන්න ළඟයි. ඉතින් මගේ වීඩියෝ එක බලලා ලස්සන කමෙන්ට් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න යන්න. ඊළඟට ගේන්න ඕන වීඩියෝස් මොනවද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. දැන් තමයි භූගෝලයේ පාඩම් කරන්න හදන්නේ. ඉතින් මට දැන් භූගෝලේ තව මම හිතන විදිහට මට අන්තිම පාඩම තමයි තියෙන්නේ. ඊට පස්සේ භූගෝලය ඉවරයි. මගේ WhatsApp channel එකේ link එක මම description box එකේ දාන්නම්. join වෙන්නේ නැති කට්ටිය කියලා join වෙන්න කියලා මම ආදරෙන් ඉන්නවා. එතකොට මට පුළුවන් ඔයාලට new videos එහෙම එනකොට ඔය මට ඔයාලට දෙන්න කියන්න තියෙන දේවල් කියන්න channel එකට මම දාන්න පුළුවන්. update දාන්න පුළුවන්. ඒකින්ද තාම මගේ WhatsApp channel එකට join වෙන්නේ නැත්නම් මේලා join වෙන්න මම description box එකේ link එක දාන්නම්. ඊළඟට මම මගේ maths past paper පොතේ ප්‍රශ්න වගේක් කරන්න තමයි හදන්නේ. ඉතින් මම
දැනින් තැන තමයි වීඩියෝ කරේ මොකද ඔක්කොම කරොත් වීඩියෝ එක දිග වෙන නිසා. මම ග්‍රේඩ් 8 වලට ලෑස්ති වුණ විදිහ මම ඔයගොල්ලන්ට බ්ලොග් එකකින් අරගෙන එන්නම්. ඉතින් මම තාම ග්‍රේඩ් 7 නේ ග්‍රේඩ් 8 වලට ගියාම මම ඔයගොල්ලන්ට ග්‍රේඩ් 8 වලට රෙඩි වුණ විදිහේ බ්ලොග් එකක් අරගෙන එන්නම්. ඊළඟට මම පොතක් කියෙව්වා. අපේ යාළුවෝ පොත තමයි කියෙව්වේ. ඊළඟට මම පාඩම් කරන්න හදන්නේ විද්‍යාව. ඉතින් විද්‍යා ෂෝට් නෝට් පොතක් තිබ්බා. ඒක නිසා මම ෂෝට් නෝට් පොත අරගෙන පාඩම් කරන්න තමයි හදන්නේ. ඔයාලට ඉතින් ෂෝට් නෝට්ස් පොත් එහෙම නැත්නම් ගෙදරම ෂෝට් නෝට් හදන්න පුළුවන්. ඉතින් මම ඒක ඉස්සරහට කියන්නම් කොහොමද ගෙදරදීම ෂෝට් නෝට් හදන්න කියලා. ඉතින් ඔයාලට ගෙදරදීම ෂෝට් නෝට් හදන්න අවශ්‍ය වෙන්නේ පොඩිම පොඩි දේවල් ටිකක් විතරයි. ඒ තමයි ඔයා ගන්නවා නම් CR කොළ හරි එහෙම නැත්නම් A4 කොළ හරි දෙකක් හෝ තුනක් නැත්නම් ඔයාලා කැමති ප්‍රමාණයක් ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අඩි රූලකුයි පාට පෑන් ටිකකුයි ලෑස්ති කරගන්න. ඉතින් ගොඩක් කට්ටිය නම් දන්නවා ඇති ෂෝට් නෝට් හදන්නේ කොහොමද කියලා. ඉතින් මම දන්නේ නැති අයට තමයි මේ කියන්නේ. ඉතින් ඔයාලා ගත්ත කොළේ හරියට දෙකට නවලා ඒක හරියට දෙකට කපා ගන්න. වෙන ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අපේ පෙළ පොතේ තියෙන අතට මගේ බ්ලොග් එක මම මෙතනින් එඩ් කරනවා. මම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Thanks for watching.